අපි මේ වන විටත් ගර්භණී කාලයේ මාස 6ක් පිළිබඳ විස්තර ඔබත් සමග බෙදාගෙන තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරමු ගර්භණී කාලයේ 7 වන මාසය පිළිබඳව. ඒ කියන්නේ ගර්භණී කාලයේ සති 25, 26, 27 සහ සති 28 දී සිද්ධ වන විශේෂ සිදුවීම් මොනවද කියලා මේ වීඩියෝ එකෙන් කතා කරමු. ගර්භණී කාලයේ 7 වන මාසයේදී ඔබේ කුස තුළ වැඩෙන මේ පුංචි පැටියාගේ බර ග්‍රෑම් 700ත් කිලෝග්‍රෑම් 1ත් අතර ප්‍රමාණයක් ගන්නවා. ඉතින් මේ වන විටත් මේ පුංචි පැටියාගේ හෘද ස්පන්දනය හොඳින් සිද්ධ වෙනවා සහ මේ හෘද ස්පන්දනය අම්මගේ කුස තුලින් අපට අහන්නට පුළුවන්. වේදනාලාවක් භාවිතා කරලා එමත් නැත්නම් මිඩ්වයිෆ්ස් භාවිතා කරන පිනාඩ් එක අම්මගේ කුසට උඩින් තියලා මේ කුස තුල ඉන්න බබාගේ හෘද ස්පන්දනය අහන්නට පුළුවන්. එහෙමත් නැත්නම් උදරය මත කන තියලත් මේ හෘද ස්පන්දනය අහන්නට පුළුවන්. ඉතින් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණය මගින් මේ කුස තුල වැඩෙන කලලය දිහා අපි බලනකොට බබා ඈනුම් යවනවා, එහෙමත් නැත්නම් ඇඟිලි උරා බොනවා. මෙන්න මේ වගේ දේවල් අපිට ස්කෑන් පරීක්ෂණය මගින් හොඳින්ම දැනගන්නට පුළුවන්. මේ වන විටත් ඔබ දන්නවා කුස තුල වැඩෙන්නේ දුවෙක්ද පුතෙක්ද කියලා. ගර්භණී කාලයේ 7 වන මාසයේ විතර වෙනකොට දරුවාගේ බාහිර ස්වරූපය සම්පූර්ණයෙන්ම નિયમિત එහෙමත් නැත්නම් ලස්සන මිනිස් ස්වරූපයක් ගන්නවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉපදෙන බබෙක්ගේ ස්වරූපයටම ගර්භණී කාලයේ මාස 7 වන විටත් දරුවා වර්ධනය වෙලා ඉන්නවා. ඉතින් මේ කාලය තුළදී වර්ධනය වන මේ පුංචි පැටියාගේ අත් තුල එහෙමත් නැත්නම් ඇඟිලිවල ඇඟිලි සලකුණු නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම ඇඟිලි නවන්න, අත මිට මොලවන්න මේ වගේ දේවල් දරුවාට දැන් සිද්ධ කරන්නට පුළුවන්. මේ කාලය වන විට කුස තුල වැඩෙන පුංචි දරු පැටියාට වටපිටාවේ දේවල් හොඳින් ඇහෙන්නට පටන් ගන්නවා. ඒ කියන්නේ කන් ඇහිම හොඳින්ම සිද්ධ වෙනවා. ඒ නිසාම විශේෂයෙන් ගර්භණී මව්වරුන් Tamanට ඇහෙන්නට තියෙන දේවල් මොනවද කියලා විශේෂයෙන් සැලකිලිමත් වෙන්නට ඕනේ. ඒ කියන්නේ හොඳ දේවල් ඇහෙන්න, නරක වටපිටාවෙන් අයින් වෙන්න, තමන් අදහන ආගමකට අනුව දේවල් අහන්න වගේ විශේෂ දේවල් කරන්න ඒ දේවල් දරුවාගේ බුද්ධි වර්ධනයට බලපෑමක් ඇති කරනවා. ඉතින් මෙන්න මේ කාලයේදී තමයි ගොඩාක් වෙලාවට බෞද්ධ ආගමට අනුව නම් ගර්භණී මව්වරුන් පිරිත් කියන්නට පෙළඹෙන්නේ මේ ගර්භණී කාලයේ 7 වන මාසයේදී විතර. ඒකට එක හේතුවක් තමයි මේ කාලයේදී දරුවාට පිටතින් ඇසෙන ශබ්ද හොඳින් ඇහෙන්නට පටන් ගන්න නිසා. මේ කාලයේදී දරුවාගේ ඇස්වල වර්ධනය හොඳින් සිද්ධ වෙලා තියෙනවා. ඇස් අරින්නට සහ ඇස් වහන්නට පුළුවන්. ඒ නිසාම දරුවා ඇස් ඇරලා බලනවා අම්මගේ කුස තුල ඉන්න කාලයේදී මොනවද තියෙන්නේ කියලා. ඉතින් ගර්භාෂයේ ඇතුළත වෝටර් බෑග් එකේ තියෙන දේවල් දරුවා දකින්න පටන් ගන්නවා. ගර්භණී කාලයේ 7 වන මාසයේ වන විට මේ දරු පැටියාට කටේ ගෑවෙන ඕනම දෙයක් කට තුලට දමා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ අම්මගේ කුස තුල ඉන්නකොටම මේ හැකියාව දරුවාට ඇරිත් තියෙනවා. ඉතින් බබාගේ අතක් කටේ ගෑවුනොත් එහෙමත් නැත්නම් සමහර විට කලාතුරකින් පෙකිනි වැල බබාගේ කටේ ගෑවුනොත් ඒ දේවල් කට තුලට දාගන්නට දරුවා පෙළඹෙනවා. ඉතින් ගර්භාෂය තුල තියෙන මේ තරල දරුවා පානය කරනවා අම්මගේ කුස තුල ඉන්නකොටම ඒ වගේම මුත්‍රා පිට කිරීමත් සිද්ධ කරනවා. ඉතින් මේ තරලේ පානය කිරීම සහ මුත්‍රා පිට කිරීම කියන දේ සමතුලිතව සිද්ධ වෙන අවස්ථාවලදී වෝටර් බෑග් එකේ වතුර ප්‍රමාණය සමතුලිතව තියෙනවා. අම්මට කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඉතින් සති 25, 26, 27, 28 කියලා කියන්නේ දරු පැටියා අම්මගේ කුස තුල හොඳින්ම දඟලන කාලය. මේ කාලයේදී දරුවා හොඳින්ම දඟලනවා, අම්මට දැනෙනවා. විශේෂයෙන්ම බබා අත් වලින් සිද්ධ කරන පහරවල්, ඒ වගේම කකුල් වලින් සිද්ධ කරන පහරවල් අම්මට හොඳින්ම දැනෙන්නට පටන් ගන්නවා මේ කාලය තුලදී. ඉතින් මව් කුස තුල බබාගේ දැඟලීම පිළිබඳව ගර්භණී අම්මලා විශේෂයෙන් සැලකිලිමත් වෙන්නට ඕන. මාස 7ක් විතර වෙනකොට මව් කුස තුල ඉන්න දරුවා වැඩිපුරම සිද්ධ කරන්නේ නිදා ගන්න එක තමයි. ඉතින් නිදා ගැනීම සහ අවදියෙන් සිටීම කියන එකට નિયમિત කාල රාමුවක් මේ දරුවෝ එයාලා විසින්ම හදාගන්නවා. මේ හදාගන්න කාලය එයා දවල්ද රෑද කියලා තවම අඳුරන්නේ නැහැනේ. ඉතින් ඉපදුනාට පස්සෙත් මේ පිළිවෙලටම තමයි දරුවා එක්ක දවල් කාලේ එහෙමත් නැත්නම් රාත්‍රී කාලේ අධික නිින්දකට පෙළඹෙනවා. ඉතින් මේක තීරණය කරනවා ගර්භණී කාලේ අම්මගේ කුස තුල ඉන්න 7 වෙනි මාසයේදී විතරක් නිදා ගැනීම සහ අවදි වීම කියන එකට කාල රාමුවකට අනුව දරුවන් සිද්ධ කරනවා. මේ පුංචි පැටියාගේ නියුරෝන සෛල වර්ධනය තවදුරටත් සිද්ධ වෙනවා. ඒක නිසාම දරුවාගේ බුද්ධි වර්ධනය මව් කුසට ආපු දවසේ පටන් සිද්ධ වෙන කාරණාවක් නිසා මේ කාලයේදී දරුවාගේ බුද්ධි වර්ධනය ඉතාමත් ශීඝ්‍රයෙන් සිද්ධ වෙනවා. දෙමව්පියන්
වටපිටාවේ ඉන්න අය ඉතින් කරන කියන දේවල් ගර්භණී අම්මට බලපෑම මත දරුපැටියාට බුද්ධි වර්ධනය සිද්ධ වෙන්නේ කොයි ආකාරයකටද කියන එකත් මේ කාලය තුලදී බලපෑමක් ඇති කරනවා. ගර්භණී කාලේ 7 වන මාසයේ වන විට ගර්භණී අම්මගේ හෝමෝන ක්‍රියාකාරීත්වය තවදුරටත් වැඩි වීම නිසා අම්මගේ හිසකෙස් වර්ධනය වීම සිද්ධ වෙනවා. මේ කාලේ වන විටත් අම්මා විටමින් වර්ගත් භාවිතා කරනවා. ඒත් එක්කම හෝමෝන වල වර්ධනය නිසා හිසකෙස් වර්ධනය වීම, නියපොතු වර්ධනය වීම වගේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් දරුපැටියා මේ වන විටත් කිලෝග්‍රෑම් 1ක විතර බර ප්‍රමාණයක් පෙන්눔 කරන නිසා අම්මගේ බණ්ඩිය තවදුරටත් විශාල වෙලා පේනවා. ඉතින් ගර්භාෂය ඇදීමකට ලක් වෙනවා. මේ අවස්ථාවේදී අම්මලාට බඩ කසනවා වගේ දැනෙනවා. එහෙමත් නැත්නම් දනවා වගේ දැනෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවලදී කසනවා නම් රෙදි කෑල්ලක් භාවිතා කරලා බඩ කසන්න. මොකද බබා ඉපදුනාට පස්සේ මේ සලකුණු, මේ ඇදුම් ලකුණු තවදුරටත් තියෙන්නට පුළුවන් නිසා. එහෙමත් නැත්නම් ක්‍රීම් වර්ගයක් භාවිතා කරලා පිළිමදින්න පුළුවන්. එතකොට සම වියලනයක සහ මේ සමේ ඇදුම් ලකුණු තවදුරටත් දරුවා ලැබුණාට පස්සේ පෙන්눔 කරන එක අවම කරගන්න පුළුවන්. ගර්භණී කාලේ 7 වන මාසයේ විතර වෙන විට ගර්භණී මවගේ මානසික වෙනස්කම් සිද්ධ වෙන්නට පුළුවන්. මේක ගර්භණී කාලය තුලදී වගේම බොහෝ අවස්ථාවන් වලදී දරුපැටියා ලැබුණාට පස්සේ පසුපසව කාලයේදී මවගේ මානසික වෙනස්කම් අපිට දක්නට පුළුවන්. ඉතින් ගර්භණී කාලය තුලදී අම්මා අධිකව බියටපත් වෙලා තියෙනවා නම්, ඒ වගේම සමහර විට හේතුවක් නැතුව අඬනවා නම්, හේතුවක් නැතුව දුකටපත් වෙලා තියෙනවා නම්, මෙන්න මේ වගේ දේවල් තියෙනවා නම් ඔබ වෛද්‍යවරයෙක් කරා යොමු වෙන්නට ඕනේ. අම්මට අසාමාන්‍ය දේවල් හිතෙනවා නම්, අධිකව දුක හිතෙනවා නම්, නිින්ද යන්නේ නැතුව කල්පනා කරනවා නම්, මෙන්න මේ වගේ අවස්ථාවන් වලදී ඔබේ ප්‍රදේශීය පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය දැනුවත් කරන්නට පුළුවන්. එහෙමත් නැත්නම් වෛද්‍යවරයෙක් කරා යොමු වෙන්නට ඕනේ. මේක මානසික රෝග තත්ත්වයක් නෙමෙයි. මේක හෝමෝන මට්ටම වෙනස් වීම නිසා ඇතිවන තත්ත්වයක්. මේක තේරුම් අරගෙන මේ සඳහා නිසි ප්‍රතිකාර කරොත් අම්මට සහ බබාට කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඉතින් මේ කාලයේදී අම්මගේ හෝමෝන ක්‍රියාකාරීත්වය අධිකව සිද්ධ වෙන නිසා ඇතැම් අවස්ථාවලදී අම්මගේ මතක ශක්තිය අඩු වෙන්නට පුළුවන්. සමහර විට තමන් ගත්ත දෙයක් තිබ්බේ කොහෙද කියලා අමතක වෙන්නට පුළුවන්. මොකක් හරි දෙයක් මතකයේ තියාගෙන හිටපු දෙයක් අමතක වෙන්නට පුළුවන්. වගේ ක්ෂණික අමතක වීම සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවන් වලදී මේක බබා ලැබුණාට පස්සේ හෝමෝන ක්‍රියාකාරීත්වයේ සමතුලිතතාවයට පත් වුණාට පස්සේ මේක සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා බිය වෙන්නට කාරණාවක් නැහැ. අම්මගේ මතක ශක්තිය අඩු වීම කියන එක සාමාන්‍ය දෙයක්. ඉතින් මම කලින් මතක් කරා කුසි තුල වැඩෙන මේ පුංචි පැටියාගේ බර වැඩි වෙන නිසා මේ කාලයේදී අම්මගේ උදරයේ ප්‍රමාණයත් විශාල වෙනවා. ඉතින් උදරයේ ප්‍රමාණය විශාල වෙන නිසාම අම්මට ටිකක් ඇවිදින්නට අපහසුතාවයක් දැනෙනවා. ඒ වගේම කොන්ද වේදනාව අධිකව දැනෙනවා. ඉතින් මේ කාලයේදී පැතලි අඩි සහිත පාවහන් භාවිතා කරන්නට ඕනේ අම්මලා. විශේෂයෙන්ම ආරක්ෂාකාරීව ඇවිදිනකොට එහෙම වැටෙන්නට පුළුවන්. ඊටමත්ම ආරක්ෂාකාරීව ගමන් කිරීම වැදගත් වෙනවා. මේ කාලයේදී මවගේ ශරීරයේ රුධිර පරිමාව වැඩි වෙන නිසා අම්මගේ පාද ඉදීමීම දක්නට පුළුවන්. ඉතින් කකුල් දෙකම ඉදීමීමට ලක් වෙලා තියෙන්නට පුළුවන්. ඒ වගේම ඇතැම් අවස්ථාවලදී සුළු වේදනාවක් වුණත් ඇති වෙන්නට පුළුවන්. ඉතින් ගර්භණීභාවය පවත්වාගෙන යන්නට උපකාරී වන හෝමෝන වල බලපෑම මත ඇතැම් අවස්ථාවලදී මේ කාලයේදී ගර්භණී මව්වරුන්ගේ පැහැය අධිකව වෙනස් වෙන්නට පුළුවන්. ඇතැම් ගර්භණී මව්වරුන් ඉතාමත්ම පැහැපත් වෙනකොට සමහර අවස්ථාවලදී තවත් ගර්භණී මව්වරුන් කාණ්ඩයක් ඉතාමත්ම අව පැහැයට ලක් වෙන්නට පුළුවන්. ඉතින් හොඳට සුදුවට හිටපු අම්මලා කළුවට වගේ පේන්නට පුළුවන්. මේක බොහොම සරල සාමාන්‍ය දෙයක්. අම්මලා සිත් විඳවීම ඇති කරගන්න දෙයක් නැහැ. හෝමෝන වල බලපෑම මත තමයි මෙහෙම වෙන්නේ. දරුපැටියා ලැබුණාට පස්සේ හෝමෝන සමතුලිතතාවයට පත් වුණාට පස්සේ මේක සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. ඇතැම් අවස්ථාවලදී ඇස් යට කළු වෙලා වගේ දක්නට පුළුවන්. එහෙමත් නැත්නම් ඇස් දෙක ගිලිලා වගේ දක්නට පුළුවන්. මේ දේවල් දරුපැටියා ලැබුණාට පස්සේ ඊටමත්ම සාමාන්‍ය විදිහට සිද්ධ වෙනවා. අපි ඊළඟට කතා කරමු ගර්භණී කාලේ 7 වන මාසය තුලදී ගර්භණී මව්වරුන් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්නට ඕනේ කාරණා මොනවාද කියලා. අංක 1 තමයි ගර්භණී කාලයේ 7 වන මාසය තුලදී. එහෙමත් නැත්නම් ගර්භණී කාලයේ සති 26ත් 28ත් අතර OGTT පරීක්ෂණය සිද්ධ කර ගන්නට ඕනේ. අපි කියන්නේ ග්ලූකෝස් පරීක්ෂණය කියලා.
ඉතින් රාත්‍රී කාලේ රෑ 10න් පස්සේ ආහාර ගන්න නැතුව නිරාහාරව ගිහිල්ලා රුධිර පරීක්ෂණයක් කරලා ඊට පස්සේ ග්ලූකෝස් ග්‍රෑම් 75ක ප්‍රමාණයක් පානය කරලා රුධිර පරීක්ෂාවන් කරලා අපි බලනවා ගර්භණී අම්මට ගර්භණීභාවය නිසා හැදෙන්නට පුළුවන් දියවැඩියාව සැදීමේ අවදානමක් තියෙනවාද කියලා. ඉතින් ඒක තමයි ග්ලූකෝස් පරීක්ෂණය කියලා කියන්නේ. මේ පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව ගර්භණී අම්මට ඉතිරි ප්‍රතිකාර සඳහා යනවද එහෙමත් නැත්නම් ගර්භණී කාලය තුලදී හැදෙන දියවැඩියාව හැදිලාද නැද්ද කියලා තීරණය කරන්නට පුළුවන්. ඒක නිසා විශේෂයෙන්ම සති 26ත් 28ත් අතර කාලයේදී OGTT පරීක්ෂණය සිදු කර ගන්නට ඕන. ඒ වගේම තමයි කුස තුළ වැඩෙන කලලේ ශීඝ්‍ර වර්ධනයක් සිද්ධ වෙන නිසා දරුවාගේ යකඩ අවශ්‍යතාවයත් වැඩි වෙනවා. ඒ වගේම අම්මගේ යකඩ අවශ්‍යතාවයත් මේ කාලය තුලදී වැඩි වෙනවා. ඒ නිසාම ගර්භණී අම්මගේ ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් කරලා අපි බලනවා HB අගය කොපමණ ප්‍රමාණයක් තියෙනවද කියලා. ඉතින් මේ කාලයේදී බලන රුධිර පරීක්ෂණය මගින් ඔබ HB අගය 11ට වඩා අඩු වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබ වෙනදා භාවිතා කරපු විටමින් පමණක් ලබාගෙන ප්‍රමාණවත් වෙන්න අනිවාර්යයෙන්ම අම්මලා යකඩ පෙති 2 බැගින් බොන්නට පටන් ගන්නට ඕනේ. ඒක නිසා මේ කාලයේදී ෆුල් බ්ලඩ් කවුන්ට් පරීක්ෂණය සිදු කර ගන්නට ඕන. තවත් වැදගත් කාරණාවක් තමයි ගර්භණී අම්මගේ රුධිර ඝනය අණු. අම්මගේ ලේ වර්ගය අනුව බ්ලඩ් ගෲපින් සහ RH අගය අනුව නෙගටිව් නම් ඔබට තියෙන්නේ නෙගටිව් ලේ වර්ගයක් නම් ඔබ අනිවාර්යයෙන්ම රෝගම් කියන එන්නත ලබා ගන්නට ඕනේ. ඉතින් ගර්භණී කාලයේ සති 28 දී ඇතැම් රෝහල්වල ගර්භණී මව්වරුන් සඳහා රෝගම් එන්නත ලබා දෙනවා. ඔබ මේ පිළිබඳවත් සැලකිලිමත් වෙන්නට ඕනේ. ඔබේ ලේ වර්ගය නෙගටිව් නම්. තවත් කාරණාවක් තමයි ගර්භණී මව්වරුන් මේ කාලයේදී විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ කුස තුළ වැඩෙන ඔබේ මේ පුංචි පැටියාගේ දැඟලීම පිළිබඳව. මොකද හේතුව දරු පැටියා සජීවීව ඉන්නවා කියලා අම්මට දැනගන්නට තියෙන එකම ක්‍රමය තමයි මේ මව් කුස තුළ බබාගේ දැඟලීම කියලා කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපි බබා දඟලන එක මාක් කරන්න අම්මට භ්‍රූණ චලන සටහන් පත ලබා දෙනවා. ඉතින් මේ භ්‍රූණ චලන සටහන් පත ලකුණු කරන්නට පටන් ගන්න තියෙන්නේ සති 32ේදී. ඉතින් මේ ගර්භණී කාලයේදී 8 වන සතියේදී ලකුණු කරන්නට තියෙන භ්‍රූණ චලන සටහන් පත ඔබ 7 වෙනි මාසයේදී සායනයට ගියාට පස්සේ ගමේ මිඩ්වයිෆ් මිස්ගෙන් ඉල්ලගන්න මේ 7 වෙනි මාසයේදී ඉල්ලගෙන කාඩ් එක ගෙදර ගෙනල්ලා තියාගන්න. සති 32 වුණු ගමන්ම මව් කුස තුළ බබා දඟලන එක මේ භ්‍රූණ චලන සටහන් පතේ ලකුණු කරන්න පටන් ගන්න ඕන. දැන් ඔන්න ගර්භණී කාලේ 7 වෙනි මාසයේදී අපි දැන් ඇවිත් ඉන්නේ. ඉතින් මේ කාලය වන විට ගර්භණී අම්මට ලබා දෙන පිටගැස්ම එන්නත් මාත්‍රා 2ම ලබාගෙන අවසන් වෙලා තියෙන්නට ඕන. ඒ වගේම අම්මලාගේ දන්ත සෞඛ්‍ය. අම්මලා මේ වන විටත් දන්ත වෛද්‍යවරයෙක් කරා යොමු වෙලා ඔයාලගේ දත් පෙන්නලා තියෙන්නට ඕනේ. දත්වල මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් දත් ගලවන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් අන්න ඒ වගේ සියලුම දේවල් මේ කාලය වන විට අවසන් කරලා තියෙන්නට ඕනේ. ඒ වගේම ගර්භණී අම්මට සහ තාත්තට පූර්ව ප්‍රසව සැසි තියෙනවා ඔබේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් පවත්වන. ඉතින් මේ දැනුවත් වීමේ සැසි එහෙමත් නැත්නම් දැනුවත් වීමේ පන්ති සඳහා ඔබ දෙපළම සහභාගී වෙලා තියෙන්නට ඕනේ. ඉතින් ස්වාමි පුරුෂයාට සහභාගී වෙන්නට බැරි නම් වැඩිහිටි කාන්තාවක් හෝ වෙනත් පුද්ගලයෙක් සමග ගර්භණී අම්මා මේ දැනුවත් වීමේ සැසි වලට සහභාගී වෙලා තියෙන්නට ඕනේ. ඉතින් 7 වන මාසය වන විටත් ඔබ ගර්භණී කාලයේ පවත්වන පළමු වන සැසිය සහ දෙවන සැසියට සහභාගී වෙලා ඉවර වෙන්නට ඕනේ. ගර්භණී කාලයේ 7 වන මාසය වන විට ගර්භණී අම්මට දරු ප්‍රසූතිය සඳහා අවශ්‍ය වන ඇඳුම් බෑග් එක සකස් කරලා අවසන් වෙන්නට ඕනේ. ඒ වගේම දරුවට ඕනේ ඇඳුනුත් සියලුම දේවල් අරගෙන ඒව සෝදලා වේලලා මැදලා අම්මා ඇඳුම් බෑග් එක මේ වෙනකොට නම් සකස් කරලා අවසන් වෙන්නට ඕනේ. මොකද හේතුව මේ කාලයේදී ඕනම දවසක දරු පැටියා ලැබෙන්නට පුළුවන්. ඉතින් ඔන්න ඔය කාරණා ටික තමයි ගර්භණී කාලයේ 7 වන මාසය පිළිබඳව අපිට කතා කරන්න තියෙන්නේ. අපි එහෙනම් ඊළඟට මුණ ගැහෙමු ගර්භණී කාලයේ 8 වන මාසය පිළිබඳව විස්තර කතා කරන්නට. ඔබට සුබ දවසක්.